ඔන්න අද මම යන්නේ මගේ කාර් එක හොදන්න. ගෙදර දැම්ම සර්විස් එකට ගියා වගේ කාර් එක හොදාගන්න පුළුවන් පොඩි ගැජට් එකක් මට හම්බුණා. ඉතින් මේකෙන් තමයි අද කාර් එක හොදලා බලන්න යන්නේ. මේකට කාර් ප්‍රෙෂර් වොෂර් ගන් කියලා තමයි කියන්නේ. ඉතින් මේකෙන් හයි ප්‍රෙෂර් ගැහුවා වගේ වාහනේ හොදාගන්න පුළුවන් ගෙදර දැම්ම ටැප් එකට හෝස් එක ගහ වතුර බට ඇද දාගන්න දෙයක් නෑ. පොඩි බාස්කට් එකක් තිබ්බනම් ඒකට මේ ප්‍රෙෂර් ගන් එකේ හෝස් එක දාලා අපිට හොදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ප්‍රෙෂර් ගන් එක පාවිච්චි කරලා අද කොහොමද මගේ කාර් එක ලස්සනට හොදාගන්නේ කියලා. ඉතින් වැඩේ පටන් ගද්දි පොඩ්ඩක් දවල් වුණා. ඉතින් දවල් වගේ තමයි මම වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. අවු එහෙම හොඳටම තියෙනවා මේ වෙලාවේ. ඉතින් කාර් එක එළියට අරන් ඔන්න මම පාක් කරගත්තා. වටේම දූවිලි ටිකක් බැඳිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ඩස්ට් එක හොඳටම තියෙනවා. ඉතින් දැන් අපි මේක හොදාගමු. මේ වැඩේ කරන්න අපිට වතුර බකට් එකක් ඕන වෙනවා. ඒක නිසා මම මේ පාවිච්චි කරන්නේ ලීටර් 20 වගේ වතුර බකට් එකක්. ඉතින් මේ එක වතුර බකට් එකෙන් ඔයාලට වාහනේ කම්ප්ලීට්ම හොදා ගන්න පුළුවන්. ඔක්කොම හොදා ගන්න පුළුවන්. මම වතුර ටික පුරවාගෙන දැන් අරන් යනවා හොදා ගන්න. ඊට පස්සේ අපි බලමු අපේ අයිටම් එක මොන වගේ තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ අයිටම් එක පාවිච්චි කරලා තමයි මම අද කාර් එක හොදාගන්න යන්නේ. ඒ වගේම මම ගාව ග්ලව්ස් එක තියෙනවා මයික්‍රෝ ෆයිබර්. මේකෙන් අපිට පුළුවන් කාර් එක හොදලා අතුල්ලන්න. ආය කාර් එක හොදලා පිහින ක්ලෝත් එකක් තියෙනවා මයික්‍රෝ ෆයිබර්. ඒ වගේම ලික්විඩ් එකක් මම ගාව තියෙනවා. ඉතින් මෙන්න මේ අයිටම් එක කරා තමයි අද අපි කාර් එක වොෂ් කරන්න යන්නේ. මේක ප්‍රෙෂර් වොෂර් ගන්න එකක්. මේක අපිට හෝස් එකක් හම්බ වෙනවා. මේ වගේ ටූල් සෙට් එකක්. ඒ වගේම ෆෝම් ක්ලීන් එක ලික්විඩ් එක විදින්න පුළුවන් බොටල් එකක් හම්බ වෙනවා. චාර්ජර් එක. ඒ වගේ මේක තමයි අපේ ප්‍රෙෂර් වොෂර් ගන්න එක. ඒ වගේම මේකට බැටරි දෙකක් හම්බ වෙනවා. ලිතියම් අයන්. ඉතින් බැටරි දෙකක් කියන එක ගොඩක් හොඳයි. මොකද අපිට වාහනේ ගොඩක් පාරක් හොදා ගන්න පුළුවන් මේ බැටරි දෙක පාවිච්චි කරලා. ඉතින් අපි මේක සෙටප් කරගමු. මම ඉක්මනට මේක සෙටප් කරගන්න. මේකේ මේ ඉස්සරහින් එන කෑල්ල මෙතනට තියලා කරකවන්න තියෙන්නේ. ඊළඟට බැටරියත් මම දාගන්නම්. මේකේ බැටරි දෙකක් කියන එක ගොඩක් වාසි. මොකද එක බැටරි එක බැටරි බැස්සොත් අනිත් බැටරියෙන් අපිට වැඩේ ඉවර කරගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපිට එක බැටරි එකකින් වාහනයක් දෙතුන් පාරක් වගේ හොදා ගන්න පුළුවන්. මේකටම හෝස් එකක් එනවා මේ විදිහේ බටයක්. මේක මීටර් 5ක් විතර දිගයි. ඒකත් මම ෆිල්ටර් එකකට මේ විදිහට සිට් කරගන්න. මේකේ ෆිල්ටර් එකක් කියන එක ගොඩක් හොඳයි. මොකද දැන් අපි බාස්කට් එකට වතුර පුරවලා ඒකේ ඔය වැලි එහෙම තියෙනවා නම් ඒවා ෆිල්ටර් වෙලා තමයි වතුර විතරක් තමයි උඩට එන්නේ. ඉතින් ඔයාලටත් මේ ප්‍රෙෂර් වොෂ් එක ගන්න පුළුවන්. ඔයාලගේ බයික් එක, කාර් එක, ඒ වගේම වෙන වාහනයක් ඕන එකක් හොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර වත්තේ මල් පැල වලට වතුර දාන්න නැත්නම් ඔයාලගේ මොකක් හරි ගෙදර වෙනත් දෙයක් හොදා ගන්න එහෙම ඕන නම් මේකේ පාවිච්චි කරන්න පුළුවන්. මම සෙටප් කරාට පස්සේ පෙන්නන්නම් කොහොමද යන්නේ කියලා හොදද්දි. හරි මම මේකට එන හෝස් එකත් මේ විදිහට සෙට් කරගත්තා. ප්‍රෙෂර් වොෂ් එක දැන් වැඩ කරනවා. මේකේ අපිට වතුර විදින්න පුළුවන් කෑලි දෙකක් එනවා. මේ සුදු පාට කෑල්ලෙන් අපි ඒක දාලා මේක ප්‍රෙස් කරොත් එහෙම වතුර එක විහිදිලා තමයි යන්නේ. ඒ වගේම රතු පාට කෑල්ල අපි ගහලා ප්‍රෙස් කරොත් ඩිරෙක්ට් වදිනවා. මාර ප්‍රෙෂර් එකකින් වදින්නේ. ඒක කෙලින්ම තමයි වදින්නේ. මම දැන් වතුර පාරක් නිකන් වටේට අල්ලන්න යන්නේ. ඊට පස්සේ අපි ෆෝම් ක්ලීන් එක ගහමු. ඒක නිසා මම සුදු පාට කෑල්ල දැන් දාගන්නම්. ඒක මේ කෑල්ල මෙහෙම පස්සට කරලා ඉස්සරහට තල්ලු කරන්න තියෙන්නේ. එතකොට ඒ කෑල්ල සෙට් වෙනවා මේ විදිහට. හරි අපි ප්‍රෙෂර් වොෂර් එක සෙටප් කරගත්ත හරියට දැන් ඉතින් මේකෙන් හොදන්න තමයි තියෙන්නේ. මේකේ ප්‍රෙෂර් වොෂර් එකේ අපි ෆිල්ටර් එක ගහත්තේ. ඒ පැත්ත අපි දාන්න ඕනේ. අපි වතුර පුරවගත්ත කෑන් එකට බාස්කට් එකේ ඇතුළට වෙන්න වගේ දාන්න. ඊට පස්සේ ප්‍රෙෂර් වොෂර් එක පොඩ්ඩක් බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න. පළවෙනි පාර මේකේ වතුර එද්දි ටිකක් වෙලා යනවා. මොකද බටේ දිගේ වතුර එන්න ඕනේ නැදිලා. ඒක නිසා ටිකක් ප්‍රෙස් කරගෙන ඉන්න. එතකොට මෙන්න මේ විදිහට වතුර එනවා. දැන් ඉතින් අපිට හොදන්න තමයි තියෙන්නේ. මුලින් වතුර පාරක් ගහගෙන ඉවර වෙලා පස්සේ අපි ෆෝම් ක්ලීන් එක ගහමු. ඉතින් ඔයාලටත් මේ ප්‍රෙෂර් වොෂර් එක ඔයාලා ඉන්න තැනටම ගෙන්න ගන්න පුළුවන්. ලංකාවේ ඕන තැනකට ඩිලිවර් කරනවා. ෂාන් ස්ටෝ කියන පේජ් එක කරා ඔයාලට ඕඩර් කරන්න පුළුවන්. ෂාන් ස්ටෝ එකේ නම්බර් එක මම දාලා තියන්නම් මේ ඩිස්ප්ලේ එකේ. ඔයාලට WhatsApp මැසේජ් එකක් දාලා වැඩි විස්තර මිල ගන්න දැනගෙන ඕඩර් එකක් දාන්න පුළුවන්. නැත්නම් වෙබ්සයිට් එක කරා ඕඩර් කරන්නත් පුළුවන්. shanstore.lk කියලා සර්ච් එකක් ගහන්න Google එකට ගිහිල්ලා මම නම්බර් එකක් දාලා තියන්නම් මේ ඩිස්ප්ලේ එකේ. දැන් අපි සුදු පාට එකෙන්නේ මේක හේදුවේ. දැන් මම රතු පාට ක්ලිප් එක දාලා පෙන්නන්නම් මොන වගේ ප්‍රෙෂර් එකකින්ද වදින්නේ කියලා. මේ රතු පාට එකෙන් වතුර දින විදිහ තමයි මේ විදිහට. ඒකේ කෙලින්ම තමයි වදින්නේ. ওই මඩ පාරවල් එහෙම තියෙනවා නම් කෙලින්ම ගැලවිලා යනවා. මම පොඩ්ඩක් ඔයාලට මේ බිත්තියට ගහලා පෙන්නන්න. මේ බිත්තියේ ගල් සෙවල් තියෙනවා ඔයාලට පේන්නේ නැති. ඉතින් මේකෙන් ප්‍රෙස් කරද්දි බලන්න මේ ගල් සෙවල් ඔක්කොම අර පැලත් එක්ක ගැලවිලා යනවා. සිමෙන්තිය මත වෙනකන් ගැලවිලා යනවා. ඉතින් හිතා ගන්න පුළුවන් නේද කොච්චර ප්‍රෙෂර් එකකින් වදිනවද කියලා. හරි දැන් මම කාර් එකට වතුර පාර ගහගෙන ඉවරයි. දැන් අපි ලික්විඩ් එක ප්‍රෙස් කරමු. මේකටම බොටල් එකක් එනවා. ලික්විඩ් බොටල් එකක් නෙවෙයි එන්නේ. ලික්විඩ් දාලා ස්ප්‍රේ කරන්න පුළුවන් සුදු පාට බොටල් එකක් එනවා.
ඒකට ඔයාලට මේ විදිහට ලික්විඩ් එක දාගන්න පුළුවන්. ලික්විඩ් පොඩ්ඩක් දාගන්න දාලා ඉතුරු ටිකට ඔයාලට වතුර පුරවන්න පුළුවන්. මේකේ කටකාට වගේ වතුර පුරවන්න. හරි මම කටකාට වගේ වතුර පුරවා ගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ මුඩිය මේ විදිහට වහන්න. ඊට පස්සේ ඒකත් අපි ප්‍රෙෂර් ගන්න එකේ ඉස්සරහට ප්‍රෙස් කරගන්න ඕනේ. අර රතු සුදුයි කෑලි දෙක අපි දැම්මේ. ඒ වගේම මේකත් හයි කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කලින් වාහනේ හේදුවා වගේම ෆිල්ටර් එක වතුර එකට දාන්න. ඒක වතුර එකේ තියෙද්දිම තමයි අපි මේ ලික්විඩ් එකත් ඉහින්න ඕනේ. වතුරත් එක්කම තමයි ලික්විඩ් එක මේ විදිහට වදින්නේ. හරි මම ලික්විඩ් එකත් ගහගත්තා. දැන් තියෙන්නේ මේ මයික්‍රෝෆයිබර් ග්ලව්ස් එක දාලා මේ පෙන ටික හොඳට මැදගන්න එක. හරි මම ග්ලව්ස් එකේ ඔක්කොම ටික මැදගෙන ඉවරයි. දැන් තියෙන්නේ ආපහු හොදන්න. මම ප්‍රෙෂර් වොෂර් එකට ආයෙ සුදු පාට කෑල්ල සෙට් කරා. ඒකෙන් වතුර විහිදිලා යන හින්දා. ඉතින් දැන් තියෙන්නේ වාහනේ කලින් වගේම හොදා ගන්න. එහෙනම් අපි හොදමු. හරි ඉතින් ඔක්කොම හොදාගෙන ඉවරයි වාහනේ. දැන් තියෙන්නේ මයික්‍රෝෆයිබර් ක්ලෝත් එක අරන් මේක පිහින එක තමයි. ඉතින් මේ අයිටම් එක ඔයාලට ඕඩර් එකක් දාන්න පුළුවන් shaanstore.lk සයිට් එකට යන්න නැත්නම් WhatsApp එකක් දාන්න. නම්බර් එක මේ වීඩියෝ එකේ මම දාලා තියෙන්නේ. ඔයාලා ඉන්න තැනට ලංකාවේ ඕන තැනකට ගෙන්න ගන්න පුළුවන්. Facebook එකට ගිහලා shaanstore කියලා සර්ච් කරොත් ඔයාලට page එක බලා ගන්න පුළුවන්. FB page එක. ඒකට මැසේජ් එකක් දාන්න WhatsApp කරා කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මගේ කාර් එකේ හේදුවට පස්සේ ෆයිනල් ලුක් එක. ඉතින් සර්විස් එකකටවත් මොකේටවත් යන්න නැතුව ගෙදර දැම්ම තමයි මේ ප්‍රෙෂර් ගන්න කරා මම මගේ වාහනේ හොදාගත්තේ. බලන්න කොච්චර ලස්සනට තියෙනවද කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් පොඩි vlog එකක් තමයි අරන් ආවේ. ගෙදර දැම්ම වාහනේ හොදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ vlog videos මම දානවා මගේ channel එකේ. ඒක නිසා වීඩියෝ එක like කරලා අපිව subscribe කරගෙන යන්න.